අතීතයේ දන්තිල නම් ධනවත් ගුණවත් රජුගේ මහත් ගෞරවයට පාත්‍ර වූ වෙළෙන්දෙක් ජීවත් වුණා. දිනක් දන්තිල තම දියණියගේ විවාහ උත්සවය වෙනුවෙන් නිවසේ විශාල සාදයක් පැවැත්වූ අතර නගරේ සෑම දෙනාටම ආරාධනා කරා. රජුගේ පිරිසිදු කරන්නා වූ ගොරබ නුසුදුසු තැනක අසුන්ගෙන සිටීම දුටු දන්තිල කෝපයට පත්ව ඔහුව උත්සවයෙන් නෙරපා හැරීමට කටයුතු කළේය. තමාට සිදු වූ අවමනයට පලිගැනීමට සිතූ ගොරබ දන්තිලව රජුගෙන් ඈත් කිරීමට උපක්‍රමයක් කල්පනා කළේය. ගොරබ දිනක් රජු නිදා සිටින කාමරය අතුගාමින් සිටියදී රජුට ඇසනසේ දන්තිල හා රැජින ගැන බොරු කටකතාවක් මුමුණන්නට විය. ගොරබගේ වචනය ගැන සැක කළ රජතුමා දන්තිලට මාලිගාවට ඇතුළුවීම තහනම් කළේය. සිදු වූයේ කුමක්දැයි සිතාගත නොහැකිව සිටියදී ගොරබ තමා බෙස බලා සමච්චලයට සිනාසෙනු දැක දන්තිල සත්‍ය වටහා ගත්තේය. දන්තිල ගොරබටව වටිනා තෑගිබෝග ලබාදී තමා අතින් සිදු වූ වැරද්දට සමාව ඉල්ලා ඔහුව සතුටු කළේය. සතුටටපත් ගොරබ දිනක් දන්තිලව වර්ණනා කිරීමට පටන් ගත්තේය. සත්‍ය වටහාගත් රජතුමා දන්තිලව කැඳවා ඔහුට නැවතත් පෙර පරිදිම ගෞරව සහ තනතුරු ලබා දුන්නේය.